කරනකොට මේ බේසික් මූවමන්ට්ස් වල common mistakes පෙන්නනවා ඊට පස්සේ පළවෙනි එක කරන්න වන්දනා හැමෝම ලොකු බයිසෙප්ස් වලට ආසයි හැබැයි බයිසෙප්ස් වලට ලොකුවට වේට් එකක් ගැවුවට වැඩක් නැහැ බයිසෙප්ස් කියන්නේ පොඩි මස්ල් එකක් ඒකෙන්ද බයිසෙප්ස් පුළුවන් තරම් අපි බලන්න ඕනේ කන්ට්‍රැක්ට් කරන්න ස්ට්‍රෙස් එක මස්ල් එක ඇතුළෙම තියාගන්න ඒකෙන්ද මම පළවෙනියෙන් පටන් ගන්න යන්නේ බාබෙල් කර්ල්ස් වලින් මේක කරනකොට පුළුවන් තරම් කෝ එක ටයිට් තියාගන්න චෙස්ට් එක එළියට දාන්න අත් දෙක ෆෝර් ආම්ස් වලින් හොඳට තද කරලා බාර් එක අල්ලගෙන මෙච්චරයි මූවමන්ට් එක හැම වෙලේම stretch and squeeze මේක තමයි ඔයගේ stretching movement එක මේක තමයි ඔයගේ squeeze කරන movement එක මේක control කරන්න උඩටයි පල්ලෙහාටයි දෙකටම යනකොට මේක කරනකොට හුඟක් වෙලාවට වරදින්න පුළුවන් අපි weight එක වැඩි වෙච්ච ගමන් පොඩ්ඩක් පද්දන්න බලනවා මේක එකෙන් අරගෙන මෙහෙම කරලා එතකොට මේක 4 steps කියලා සමහර අය ආගියු කරන්න පුළුවන්. හැබැයි 4 steps පටන් ගන්නකොට set එකේ මුලින්ම පටන් ගන්නෙ නැහැ. මේ අන්තිම reps දෙක තුන තමයි force කරන්නේ අපි. පළවෙනි reps ටික අනිවාර්යයෙන්ම control කරලා ගහන්න ඕනේ. මේ විදියට. ඒකින්ද ඒ movement එක avoid කරන්න මේක තමයි හරි විදිය. ඊට පස්සේ bench press එක කරන විදිය හරියටම පෙන්වන්න කියලා බැලුවේ. මේකත් හුඟක් වෙලාවට common mistakes තියෙනවා. මේක හරි විදියට කරන්න පුළුවන් proper technique එක තමයි දැන් පෙන්වන්න හදන්නේ. මේක කරනකොට හොඳම විදිය තමයි මුලින්ම අත් දෙක උස්සන්න. අත් දෙක උස්සලා පල්ලෙහාට ගන්න ගමන් අත් දෙක 90 degree angle එකේ එන විදිය බලන්න. එතකොට shoulder width තියලා මෙතනින් අල්ලන්න මේ ගානේ ඒක අල්ලුවාම ඔයාගේ grip එක හරියටම ඔයාට තේරෙයි කොයි විදියද කියලා මේක ළඟින් අල්ලුවාම හුඟක් වෙලාවට මේක chest එකට වැඩිය tricep එකට තමයි work out වෙන්නේ ඒකෙන්ද මුලින් අත් දෙක ඉස්සලා මේවා ගන්න 90 degree angle එකට ගන්න ඊට පස්සේ අත් දෙක පොඩ්ඩක් මේ විදියට නවා ගන්න අරගෙන උඩදී chest muscle එක හොඳට තද කරලා squeeze කරන්න. තව මේක ගන්නකොට අත් දෙක shoulder එක මෙහෙම යවන්න එපා. එතකොට chest එකට නෙමෙයි shoulder එකට එන්නේ අනිත් එක shoulder එකට එන pressure එක වැඩි. සාමාන්‍ය ලොකු weight එකක් වට ගහන්නත් අමාරුයි. injuries වෙන්න පුළුවන්. ඒ කියන්නේ මෙහෙම ගහන්න යන්න එපා. මේක වැරදි. අත් දෙක මේ ගානෙන් තියලා shoulder width squeeze කරන්න මෙච්චරයි ඒකේ movement එක වෙන්නේ mistake එකක් විදිහට ගත්තපුවාම wrist position එක wrist එක කෙලින් මෙහෙම තියාගන්න wrist එක මෙහෙම යවන්න එපා මේ කරකව ගන්න එපා මොකද weight එක
කන්ට්‍රෝල් නැති වෙච්ච ගමන් රිස්ට් එක කඩලා යන්න පුළුවන්. ඒකෙන්ද රිස්ට් කන්ට්‍රෝල් කරගෙන තියාගන්න. මෙහෙම යවන්න එපා. මෙහෙම යවා ගන්න එපා. රිස්ට් එක හරි විදිහට කන්ට්‍රෝල් කරලා ස්ටඩි මූව්මන්ට් එකක් විදිහට තියාගන්න. අනිත් මිස්ටේක් එක තමයි ෂෝල්ඩර් එක ඕනට වැඩිය ෆ්ලෑ කරලා තියාගන්න එක එළියේ. මේකෙදි ඔයාගේ ෂෝල්ඩර් එකට වැඩිය ෂෝල්ඩර් ජොයින්ට් එකට තමයි ස්ට්‍රෙස් එක වැඩිපුර එන්නේ. මෙහෙම තියාගන්න එපා. ඒක වැරදි. එළියට යන්න පුළුවන්. අනිත් එක ඔයා වේට් එක ටිකක් බර වේට් එකක් ගන්නකොට ඔයාට කන්ට්‍රෝල් නැතුව පිටිපස්සට ගියොත් එහෙම ඔයාගේ ෂෝල්ඩර් එක එළියට පනින්න පුළුවන් ජොයින්ට් එකේ. ඒකින්ද මේම ඕනට වැඩිය ෆ්ලෑ කරලා තියාගන්න එපා. මේක තමයි ස්ටඩි මූව්මන්ට් එක. ඕනට වැඩිය පස්සට යන්න එපා. රිස්ට් එක මෙහෙම තියාගන්න එපා. ඊළඟ මිස්ටේක් එක තමයි බෑක් එක ඕනට වැඩිය ආර්ච් කරලා තියාගෙන ඉන්න අය. එතකොට මේක කොන්දට ලොකු ස්ට්‍රෙස් එකක්. බෑක් එක මෙහෙම ඕනට වැඩිය ආර්ච් කරන්න යන්න එපා. තේරුමක් නැහැ වේට් එක ගහලා ඔයා ගහන්න ඕන මස්ල් එකට නෙමෙයි වේට් එක වදින්නේ. ඒකින්ද හැම වෙලේම බෑක් එක හොඳට නියුට්‍රල් පොසිෂන් එකේ මෙහෙම එච්චරයි. මේක මෙහෙම ගහනකොට ඔයාගේ මස්ල් එකට නෙමෙයි වදින්නේ. මේක ඉන්ජරිස් වලට එන්න පුළුවන්. ඒකින්ද මේ පොසිෂන් එක වැරදි. ඊළඟ මිස්ටේක් එකයි හරි විදියයි ප්‍රොපර් ටෙක්නික් එක වෙනන්නේ ඩම්බෙල් ෆ්ලයිස් ෆ්ලැට් ඩම්බෙල් ෆ්ලයිස් එකෙන් කොහොමද හරි විදියයි වැරදි විදියයි. අත් දෙක කෙලෙන් උඩට chest එකේ lower chest එක ගාවින් ඉඳන් මෙච්චරයි. මේක ඕනට වැඩිය මෙහෙම පල්ලට යන්න බෑ තේරුමක් නැහැ. එතකොට ඔයාගේ chest activation එක උඩදී මම කලින් කිව්වාගේ chest එක හොඳට තද කරන්න. පළවෙනිම grip එක මෙහෙම නැතුව මෙහෙම අල්ල ගන්න. මේක තමයි හරි grip එක. මේක නෙමෙයි මෙහෙම. pull down එකට යනකොට උණට ඇඟ කෙලින් තියාගන්න යන්න එපා මෙහෙම. එතකොට මේක අදින්න අමාරුයි. uncomfortable movement එකක් වෙනවා. පොඩ්ඩක් පස්සට යන්න. ගිහිල්ලා පුළුවන් තරම් back එක muscles ටික engage කරගන්න back movement එක වැඩි කරගන්න මේ ටික ඔක්කොම හොඳට tense කරලා තද කරලා තියාගෙන මෙච්චරයි. back කියන්නේ tricky muscle එකක්. ඔයගලන්ට පේන්නේ නැහැ movement එක ගන්නකොට. ඒකින්ද පුළුවන් තරම් contraction එක stress එක ගැන හිතලා muscle පුළුවන් තරම් contract කරගෙන මෙච්චරයි movement එක. ඔයගලන්ගේ කණ්ණාඩියෙන් පේන muscle එකක් නම් තව ලේසි contract කරගන්න. මේක තනිකරම Tamanට muscle එක තේරෙන විදිය අනුව තමයි muscle එක contract කරගන්න පුළුවන් වෙන්නේ. ඒකෙන්ද ඕනට මෙහෙම කෙලින් වෙන්න එපා. back එක පොඩ්ඩක් පස්සට දාන්න. දාලා එහෙම ගන්න. mistake එකක් තමයි සමහර අය මෙහෙම ඉන්නවා. lat pull down එක මේ ඒ movement එක සම්පූර්ණයෙන්ම වැරදි. තේරුමක් නැහැ. back gains එන්නේ නැහැ කොයි වෙලාවකවත් ඒ විදිහට ගහද්දි. මෙහෙම පද්දන්න යන්න එපා. තේරුමක් නැහැ. මේක වැරදි movement එක. ඒකින්ද යකේ පොඩ පස්සට දැම්මා. muscles ටික පුළුවන් තරම් tense කරගත්තා. ඊළඟට අපි කතා කරන්න යන්නේ tricep movement එක ගැන. skull crushers ඒකේ මම හරි විදියට ගහන විදියයි වැරදෙන්න පුළුවන් තැන් ගැනයි skull crushers movement එක ගැන. මේක ගහනකොට මේ ඔළුව ගාවට ගන්න යන්න එපා. එතකොට ඔයාගේ elbow එකට එන stress එක වැඩි.
අහලා ඇති ඔයගොල්ලෝ ටෙනිස් එල්බෝ කියන්නේ එල්බෝ එකේ දිවිලා යන්න ගන්නවා කාලයක් තිස්සේ මේ විදිහට ගන්නකොට. එතකොට මේකේ ස්ට්‍රෙස් එක වැඩිපුර තියෙන දැන් එල්බෝ එකේ ට්‍රයිසෙප් එකට වැඩි. එතකොට හුඟක් වෙලාවට මේ එළියට දාන්න අත දාලා පුළුවන් උඩදී මූවමන්ට් එක ලොක් කරන්න. මේක මෙහෙම ගහන්න යන්න එපා තද කරගෙන. සෙට් මෙහෙම. දැන් තමයි ට්‍රයිසෙප් එක හරියට වර්ක් වෙන්නේ. ඊළඟ එක අපි කරන්නේ මේක කොමන් මිස්ටේක් එකක් මම නිතරම දකින දෙයක් තමයි ලෙග් ප්‍රෙස් එක. ලෙග් ප්‍රෙස් එක ගහනකොට මේකේ ඕගොල්ලෝ වේට් එක පුළුවන් තරම් දාලා මේක ගහනවා. ගාලා තේරුමක් නැහැ. මේක මූව් වෙන්නේ නැහැ. ඔයගේ කොඩ් එක හැම්ස්ට්‍රින්ග්ස් මේ මුකුත් වැඩ කරන්නේ නැහැ. නිකන් අඟලක් විතර පල්ලෙහාට යනවා. ඊට පස්සේ අප් පුෂ් කරනවා. වේට් එක වැඩි. ඔයගේ මස්ල් එකක් කන්ට්‍රැක්ට් වෙන්නේ නැහැ. එතකොට ලෙග් ප්‍රෙස් එක ගහනකොට නිතරම මේ ගානට පල්ලෙහාට එන්න බලන්න. ඔයගේ කොඩ් එක කන්ට්‍රැක්ට් වෙන්නේ නැත්නම් ඔයගේ මස්ල් එක තේරෙන්නේ නැත්නම් වැඩිපුරම වර්ක් වෙන්නේ ඔයගේ ලෝවර් බෑක් එක මේකෙන්. ලෝවර් බෑක් එකට ස්ට්‍රෙස් එක වැඩි. ඊට පස්සේ ටිකක් කල් යනකොට ඉන්ජරිස් එනවා. මේ ගානට අරන් පුළුවන් තරම් ගහන්න. වේට් එක පුරවලා මෙහෙම ගහන්න යන්න එපා. ලෙග් ප්‍රෙස් එක තේරුමක් නැහැ. මේක ඊගෝ ලිෆ්ට් ඕගොල්ලෝ සාමාන්‍යයෙන් ගෑන ළමයි ඉම්ප්‍රෙස් කරන්න කියලා ගානවා ඇති ලොකු වේට් එකක් දාගෙන එහෙම ගාලා තේරුමක් නැහැ. පුළුවන් තරම් මේ ගාන්න පල්ලයට අරන් කරන්න පුළුවන් වේට් එකක් පුෂ් කරන්න. මේක මෙහෙම ගහනවා කියන්නේ මේක රොං ටෙක්නික්. වැරදි ටෙක්නික් එක. ලෙග් පොසිෂනින් වලදී කකුල් දෙක ඈත් කරපුවාම ඇතුලේ මස්ල් එක ඉනර් තයිස් ඉන්වෝල්ව්මන්ට් එක වැඩි. වෙලා වගේ මූවමන්ට් එක ග්‍රිප් එක මේ හැරෙන් අල්ල ගන්න ස්කොට් එක ගන්නකොට මුලින්ම ඊට පස්සේ එල්බෝස් අතුල්ට කරගන්න ලැට්ස් වලින් බාර් එක පල්ලෙහාට ඇදලා අල්ල ගන්න. මෙහෙම නෙමේ මෙහෙම කකුල් දෙක කෙලින් ෂෝල්ඩර් විඩ්ත් විතර මෙහෙම තියාගන්න යන්න එපා. එතකොට වගේ ඉනර් තයිස් වලට වැඩි වදින්න පුළුවන්. ඒක සූමෝ ස්කොට් එකක් විදිහට යන්න පුළුවන්. මේක කරපුවාම වගේ කොඩ් ඉන්වෝල්ව්මන්ට් එක වැඩි. කකුල් දෙක එක ළඟ අනිත් එක පල්ලෙහාට යනකොට මෙහෙම බවුන්ස් වෙලා එන්න එපා. මේ මූවමන්ට් එක වැරදි. මෙහෙම බවුන්ස් වෙලා යන්න එපා. වගේ හීල් එක උස්සන්න එපා ස්කොට් එක ගන්නකොට. මෙහෙම වෙන්න එපා. වැරදි. වගේ මස්ල් එකට වා ටාගට් කරන මස්ල් එකට වදින්නේ නැහැ. හීල් එක පිටිපස්සේ ඉස්සෙනවා නම් ඒකින්ද මෙච්චරයි මූවමන්ට් එක. මෙහෙම වෙන්න යන්න එපා. හැම වෙලේම පල්ලෙට යනකොට වාගේ මූවමන්ට් එක කන්ට්‍රෝල් කරගන්න. අනිත් එක තමයි හුඟක් වෙලාවට ස්කොට් කරනකොට මේ වගේ හීල් එකක් තියෙන සපත් දෙකක් දැම්මොත් අමාරුයි. පුළුවන් තරම් හීල් එක ෆ්ලැට් තියෙන එකක් ගන්න බලන්න. ඒවට වෙනම ස්කොටිං වලට වෙනම සපත්තු තියෙනවා. ඒක ගැන පොඩක් රිසර්ච් කරලා බලන්න. හීල් එක මෙම තිබ්බහම ඔයා බර දාන ඔයා ඉස්සරහට නැවෙන්න යනවා. ඊට පස්සේ වෙන්නේ ඔයා දන්නේම නැතුව මූවමන්ට් එක මෙහෙම ඉස්සෙන්න ගන්නවා.
මේ වගේ තව එක්සර්සයිස් එකක් තියෙනවා. මම හිතන්නේ ඒකට කියන්නේ good mornings කියලා. මෙහෙම නැවෙනකොට movement එක වැරදි legs වලට වදින්නේ නැහැ. ඒකින්ද elbows පල්ලයට දාලා ටක් කරලා කකුල් දෙක shoulder width ගන්නට තියලා ඒක තමයි හරි මූවමන්ට් එක. ඕගොල්ලෝ හිතනවා නම් මට කොහේ හරි හිතන වරදිනවයි කියලා තව කමෙන්ට් කරන්න. මේක ගැන ඉගෙන ගන්න තව ඕන තරම් අපි හැමෝටම පුළුවන්. ඒකින්ද ඕගොල්ලෝ හිතනවා නම් තව මොනවාරි මිස්ටේක් එකක් තියෙනවයි කියලා කමෙන්ට් කරන්න. අපි open constructive criticism වලට. ඊළඟට අපි කතා කරන්නේ tricep push down, rope push down. ඒකේ වෙන්න පුළුවන් වැරදි හරි විදියට ගන්න ටෙක්නික් එක ගැනයි. පළවෙනියෙන්ම අත් දෙක මෙහෙම තියාගන්න යන්න එපා. ඉස්සෙල්ලා මැෂින් එකට ලං වෙන්න. ඊට පස්සේ මෙහෙම අත් දෙක මෙතනින් තද කරගන්න. මෙච්චරයි මූවමන්ට් එක. මේ grip එක පොඩ්ඩක් ඇතුළට කරලා අල්ලගන්න. ඊට පස්සේ තද කරන්න. මේ මෙහෙම තියාගන්න එපා. පොඩ්ඩක් මෙහෙම තද කරලා ඇතුළට කරගන්න grip එක. ඊට පස්සේ ඇඟෙන් එළියට හැම වෙලේම කළා මූවමන්ට් එක ඉවර වෙන තැනදී තප්පර දෙකක් විතර ඉන්න. ෂෝල්ඩර් එක ඉන්වෝල්ව් කරගන්න එපා. මෙහෙම තද කරගෙන. එතකොට ෂෝල්ඩර් එකට ප්‍රෙෂර් එක යනවා. ෂෝල්ඩර් එක රිලැක්ස්. අත් දෙක මෙතන grip එක පොඩ්ඩක් තද කරගත්තා. ඒක තමයි tricep rope push down කරන හරි විදිය. ඕගොල්ලන්ගේ තව ideas තියෙනවා නම් add කරන්න. ඕගොල්ලෝ මොන හරි දෙයක් ඉගෙන ගත්තයි කියලා හිතනවා මේ වීඩියෝ එකෙන්. තව ඉස්සරහට මම වීඩියෝස් කරන්න බලාපොරොත්තු වෙනවා. ඕගොල්ලන්ට ideas මොනවාරි තියෙනවා නම් කතා කරන්න ඕන දෙයක් ගැන තියෙනවා නම් යටින් කමෙන්ට් කරන්න, like කරන්න, share කරන්න. ඕගොල්ලන්ගේ යාළුවන්ටත් කියන්න. thank you බලවට. අයබෝවන්. තව වීඩියෝ එකකින් අපි ආයෙත් හම්බෙමු.